කලින් වීඩියෝ එකේදී ටොයොටා සමාගමේ වතගොත හා එහි නිෂ්පාදනය වූ ලයිට් S වෑන් රථ ගැන කතා කළා. ඉතින් අපි පොරොන්දු වුණා ටවුන් S වෑන් රථ ගැනත් වීඩියෝ එකක් ගෙන එනවා කියලා. රැඳි සිටින්න කියලා ආරාධනය කරනවා දවසේ සංවාදයේ අවසාන වන තෙක්. ලයිට් S වගේම ටවුන් S කියන්නේ එකම කාසික දෙපැත්තක්. ලයිට් S අයිය නම් ටවුන් S මල්ලි. මේ වෑන් රථ දෙකේම යාන්ත්‍රණය එකම විදිහට තියෙනවා. හැබැයි ලයිට් S වෑන් රථ නිෂ්පාදනය කිරීමේ අරමුණුනේ පවුලේ භාවිතය වෙනුවෙන් මෝටර රථයක් වගේ සැහැල්ලුවෙන් භාවිත කරන්න පුළුවන් වාහනයක් නිෂ්පාදනය කිරීමයි. ටවුන් S ද එවැනිම භාවිතයකට සුදුසු වාහනයක් වුණත් ඊට වඩා පුළුල් හා ඉඩකඩ සපිරි නාගරික ව්‍යාපාර කටයුතු සඳහා යොදාගත හැකි වෑන් රථයක් වුණා. ටවුන් S version හඳුන්වන ලද්දේ ඩෙල්ටා වයිඩ් ලෙසයි. 1996න් පස්සේ ඩෙල්ටා සන්නාමය පමණක් භාවිත කළා. 1970 නිෂ්පාදනය කළ M10 නැතහොත් CM10 වෑන් රථය පදනම් කරගෙන ප්‍රථම ටවුන් S වෑන් රථය වන R10 හෙවත් CR10 වෑන් රථය 1976 වර්ෂයේදී හඳුන්වලා දෙනවා. 1976 සිට 1982 වන තෙක් නිෂ්පාදනය වූ මෙහි සබ්වර්ෂන් දෙකක් හඳුනා ගන්න පුළුවන්. එකලස් කිරීම කළේ හොන්ෂා ආයතනය මගින්. 1166cc 3K සිට 1770cc 13T පෙට්‍රල් එන්ජින් පරාසයක් තුල මේ නිෂ්පාදනය වුණා. ඒ වගේම මැනුවල් හා ඔටෝ සම්ප්‍රේෂණ පද්ධති වලින්ද මේ සමන්විත වුණා. ඒ වගේම මේ වෑන් රථයේ දිග මිලිමීටර් 3990ක්, පළල මිලිමීටර් 1670ක්, උස මිලිමීටර් 1745ක්, ඒ වගේම වීල් බේස් එක මිලිමීටර් 2195ක්. මේ වෑන් රථය highest extend වෑන් රථයේ මිනි වර්ෂන් එකක් විදිහට පේනවා. ආසන පෙළි තුනකින් සමන්විත මේ පුළුල් අවකාශයක පැතිරෙන ඉන්ටීරියර් එකක්ද දැක ගන්න පුළුවන්. 1979 වන විට මෙයට විශේෂාංග කිහිපයක් දෙකතු කරනවා. ඒ අතර සන්රූෆ් මොඩලය ප්‍රධානයි. මේ මාදිලිය හැදින්වුවේ සුපර් එක්ස්ට්‍රා හා ග්‍රාන්ඩ් එක්ස්ට්‍රා නමින්. මේ CR10 වෑන් රථයේ අනුසාරයෙන් 1978 වර්ෂයේදී ට්‍රක් රථ මාදිලියක්ද නිෂ්පාදනය වුණා. එය හැදින්වුවේ RR11 ලෙසයි. ඔබත් මෙවැනි වෑන් රථයක් භාවිත කරලා තියෙනවා නම් පහතින් කමෙන්ට් කරන්න කියලාත් ඉල්ලා සිටිනවා. මීළඟ සංස්කරණය R20 හා R30 වෑන් රථයි. ලංකාවේ ජනප්‍රිය වුණේ CR26 හා CR27 ලෙසයි. පෙට්‍රල් වර්ෂන් එක හැදින්වුවේ KR26 හා KR27 ලෙසයි. ශ්‍රී ලංකාවේ වාහන වෙළඳපොලේ CR26 වෑන් රථය විකිණෙන්නේ සාමාන්‍යයෙන් ලක්ෂ 16ක සිට ලක්ෂ 23ක පරාසයක් තුලයි. ඒ වගේම CR27 වෑන් රථය විකිණෙන්නේ සාමාන්‍යයෙන් ලක්ෂ 20ක සිට ලක්ෂ 40ක පරාසයක් තුලයි. මෙම මිල ගණන් වෙනස් වීමට වාහනේ කන්ඩිෂන් එක, නිෂ්පාදන වර්ෂය, භූගෝලීය සාධක වගේම හයි රූෆ්, ෆ්ලැට් රූෆ්, ජෙස්ලෝ ආදී මාදිලි වල ස්වභාවයත්, ඒ වගේම භාවිත කළ පුද්ගලයන්ගේ තත්ත්වයද බලපානවා. මේ තියරි වලින් සමහරක් ඒවා විකාර සහගතයි. මේ ගැන වීඩියෝ එකක් ඉදිරියේදී ගෙනීමට බලාපොරොත්තු වෙන නිසා ඒ ගැන වැඩි අපි කතා කරන්නේ නැහැ. නිෂ්පාදිත නාමකරණය අනුව R20 හා R30 වෑන් රථ ලෝකයේ විවිධ රටවල් වල විවිධ නම් වලින් හඳුන්වනු ලැබුවා. යුරෝපයේ මේ හැඳින්වුවේ මොඩල් F කියලා. බ්‍රිතාන්‍යයේ ස්පේස් ක්‍රූසර් විදිහටත්, ඕස්ට්‍රේලියාවේ ටරාගෝ කියලාත්, ඇමරිකාවේ ඩයිහට්සු ඩෙල්ටා කියලාත්, ලංකාවේ අපි අර ඉස්සලා කියපු විදිහට CR26, CR27, KR26 හා KR27 විදිහටත් හැඳින්වුවා. CR26 වලට වඩා තරමක් එයා ඩයිනමික් බඳක් CR27 වල තියෙනවා. මේ බොටල් දෙකම පෙට්‍රල් හා ඩීසල් විදිහට නිෂ්පාදනය වුණා. ලීටර් 1.3ක 4K එන්ජිමේ සිට ලීටර් 2.2ක 4Y දක්වා පෙට්‍රල්ද, ලීටර් 1.8 1C, ලීටර් 2 2C හා ලීටර් 2 2C ටර්බෝ ආදී වශයෙන් ඩීසල් එන්ජින්ද නිෂ්පාදනය වුණා. පොදුවේ ඔටෝ හා මැනුවල් ගියර් පද්ධති වලින්ද යුක්ත වුණා. හයි රූෆ්, ෆ්ලැට් රූෆ් වගේම සන්රූෆ් මාදිලියක්ද මෙහි නිෂ්පාදනය වෙලා තියෙනවා. මේ සන්රූෆ් මාදිලිය මාස්ටර් ඒස් සර්ෆ් නමින් හැඳින්වුවා. ඒ වගේම චීනය සඳහා විශේෂිත මාදිලියක් නිෂ්පාදනය කළා. එය හඳුන්වන්නේ ගෝල්ඩන් ඩ්‍රැගන් හයිස් කියලා. 1990 නිෂ්පාදිත එස්ටිමා වෑන් රථයටද පදනම වැටුනේ මෙම වෑන් රථයෙන්. මීළඟ සංස්කරණය 1992 නිෂ්පාදනය වූ R20 හා R30 වෑන් රථ. මේවට ලංකාවේ කිව්වේ CR27 හා CR36 ලොටෝ මොඩල් කියලා. මේ 27 හා 36 යන දෙකම සමාන වුණත් ඉදිරිපස ෂෙල් එකේ යම් යම් වෙනස්කම් තියෙනවා. ඒ වගේම මේ ග්‍රෑන්ඩ් එඩිෂන් එක වන්නේ සුපර් එක්ස්ට්‍රා මොඩල් එක. කලින් එඩිෂන් වගේම මේකත් පෙට්‍රල් මොඩල් ආවේ KR27 ලොටෝ සහ KR36 ලොටෝ විදිහට. සුපර් එක්ස්ට්‍රා මොඩල් එකේ සන්රූෆ්, මූන් රූෆ් ඇතුළු පහසුකම් රාශියකින් සමන්විත වුණා. හැබැයි ලංකාවේ බහුලව තියෙන්නේ ඩිලිවරි වර්ෂන් එක. මෙම වෑන් රථ ලංකාවේ වෙළඳපොලේ සාමාන්‍යයෙන් ලක්ෂ 25 සිට ලක්ෂ 60 දක්වා පරාසයකට අලෙවි වෙනවා. සමහර විට ඊට අඩු හා වැඩි වෙන්නත් පුළුවන්. KR ලොටෝ වෑන් රථ වලට වඩා CR ලොටෝ වෑන් රථ මිලෙන් වැඩි. ලංකාවේ අපි මේකට ලොටෝ කිව්වත් ඕස්ට්‍රේලියාවේ හඳුන්වන්නේ ස්පේසියා කියලා. චීනයේදී වැන්ලි ලයිට් S කියලාත් හඳුන්වනවා. මේ වෑන් රථයේ දිග මිලිමීටර් 4360ක්, පළල මිලිමීටර් 1690ක්, උස මිලිමීටර් 1800ක්. වීල් බේස් එක මිලිමීටර් 2253ක්.
කලින් අපි කතා කරපු CR26 හට CR27 වෑන් රථ සමග සංසන්දනය කළොත් යාන්ත්‍රිකව නම් වෙනසක් නොමැති තරම්. ඒත් බඳගත්තොත් වඩාත් පිම්බුණු ඩයිනමික් බඳක් ලොටෝ එකට ලැබිලා තියෙනවා. ඒ වගේම ෂෙල් එකද තරමක් වෙනස්. CR27 ලොටෝ එකට වඩා සුපර් එක්ස්ට්‍රා මොඩලේ ෂෙල් එක, හෙඩ්ලයිට් හා බ්‍රේක් ලයිට් ටිකක් වෙනස්. මීළඟ පරම්පරාව 1996 සිට 2007 දක්වා නිෂ්පාදනය වූ R40 හා R50 වෑන් රථයි. මේ වෑන් රථ ජනප්‍රිය වුණේ අපි කවුරුත් දන්න නෝහා කියලා. නෝහා ලංකාවේදී ඩීසල් මොඩලය CR41, CR42, CR42V, CR51 හා CR50G 4x4 විදිහට දැක ගන්න පුළුවන්. මේ පෙට්‍රල් වර්ෂන් එක KR කේතෙන් හඳුන්වනවා. මෝටර රථයකින් ලබාගත හැකි සුව පහසුවත් වෑන් රථයක ඉඩකඩත් යන දෙකම එකසේ මේ වෑන් රථයෙන් ලබා ගන්න පුළුවන්. මගේ ආරක්ෂක රෙගුලාසිය අනුව 1990 දශකයේ අග ජනප්‍රිය වූ half cab over මොඩලයට අනුව නිෂ්පාදනය වූවා. නෝහා වගේම Nissan Serena, Delica Space Gear ආදී වෑන් රථවලද දක්නට ලැබුණේ මෙන්න මේ ස්වරූපයයි. ලංකාවේ වාහන වෙළඳපොලේ ලක්ෂ 50ත් ලක්ෂ 100ත් අතර ඉහළ මිල ගණන් වලට මෙම වෑන් රථය විකිණෙනවා. මෙහි පෙට්‍රල් ලෙවත් KR මොඩලය 1486cc 5K සිට 1998cc 35F එන්ජින් පරාසයක පවතිනවා. ඩීසල් මාදිලිය 1994cc 2C 2184cc 3C හා 2184cc 3C ටර්බෝ විදිහට දක්වන්න පුළුවන්. ඔටෝ හා මැනුවල් සම්ප්‍රේෂණ පද්ධති දෙකෙන්ම මේ වෑන් රථ ආවා. මෙහි දිග මිලිමීටර් 4435ක්, පළල මිලිමීටර් 1695ක්, උස මිලිමීටර් 1905ක්, වීල් බේස් එක මිලිමීටර් 2715ක්. GL මොඩලේ මගී හා භාණ්ඩ ප්‍රවාහනයටත් DX මොඩලේ භාණ්ඩ ප්‍රවාහනයටත් යොදාගත්තා. GL මොඩලයට සාපේක්ෂව DX මොඩලේ සුවපහසු බවින් අඩුයි. ටවුනේස් හෝ ලයිටේස් සබ් බ්‍රෑන්ඩ් එකක් යටතේ නෝහා නිෂ්පාදනය වුවත් 2000න් පසු R60 හෙවත් නෝහා වොක්සි ලෙස මෙම වෑන් රථය ස්වාධීන වෙනවා. ඒකට හේතුව ඩුවල් පර්පස් වෙහිකල් කන්සෙප්ට් එකෙන් මිදී මගී වෑන් රථයක් ලෙස පමණක් නෝහා නිෂ්පාදනය කරනවා. කොහොම වුණත් නෝහා වොක්සි ගැන වෙනම වීඩියෝ එකකින් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ ගැන වැඩියමක් සඳහන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නෝහා ඉවත්ව ටවුනේස් වල මූලික කන්සෙප්ට් එක වූ ඩුවල් පර්පස් වෑන් දිගටම නිෂ්පාදනය කරනවා. ඒ මීළඟ පරම්පරාව වන S400 නම් වෑන් රථය ඔස්සේ මේ පළමු වෑන් රථය 2008 වර්ෂයේදී නිෂ්පාදනය වුණා. හැබැයි කලින් වෑන් වලට වඩා කුඩා වෑන් රථයක් වන මෙය ලංකාවේ තරම් ජනප්‍රිය වෑන් රථයක් නෙවෙයි. ටවුනේස් වෑන් රථවල වඩා ජනප්‍රිය මාදිලිය වන්නේ ලොටෝ හා නෝහා කිව්වොත් නිවැරදි. කොහොම වුණත් ලංකාවේ වෑන් රථ ලබැදියන් අතර තාමත් පළමු වෑන් රථයේ විදිහට ලයිටේස් හෝ ටවුනේස් වෑන් රථයක් භාවිත කිරීම සුලභ දෙයක්. විශ්වාසනීයත්වයත් භාවිතයේ පහසුව නඩත්තු වියදම අවම වීම හා පහසු මිල යන කාරණා එයට බලපානවා. ඉතින් කාලයක් පුරාවට අපට සිටි විශ්වාසනීය ගමන් සගයන් දෙදෙනෙකුගේ කතාව එසේ අවසන් කරමින් අදට අපේ දවසේ සංවාදය හමාර කරනවා. ස්තුතියි.